සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අදත් ඉතින් පුරුදු විදිහටම ටීවී රිපෙයාර් එකක් සම්බන්ධ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේක Panasonic LED TV එකක් අඟල් 32 මොඩල් නම්බර වලට පේනවා ඇති TH32G333M. මේකේ යාළුවනේ පැනල් එකේ අවුලක් ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට මේකට සප්ලයි දීලා පෙන්නන්නම්. ස්ටෑන්ඩ් බයි තියෙන අපි ටීවී එක ඔන් කරගමු. ඔයාලට පේනවා ඇති ඉස්සරලාම ස්ක්‍රීන් එක කළු පාටයි. ඊට පස්සේ චුට්ටක් වෙලා යද්දි පැත්තකින් සුදු පාට වේගන ඇවිල්ලා මුළු ස්ක්‍රීන් එකම සුදු පාට වෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි මේ ටීවී එකට ඇවිල්ලා තියෙන ලෙඩේ. මේ වීඩියෝ කොටස මං ස්පීඩ් කරලා නැහැ ඔයාලට මේ ලෙඩේ එන විදිහ පෙන්වන්න ඕන නිසා හරියටම මේ විදිහට යාළුවනේ ටිකක් වෙලා යද්දි මුළු ස්ක්‍රීන් එකම සුදු පාට වෙනවා. අපි බලමු මේකට හේතුව මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති ටික ටික සුදු පාට වේගන එනවා. හරි යාළුවනේ එහෙනම් තව ටිකයි සුදු පාට වෙන්න තියෙන්නේ. ඔය විදිහට මුළු ස්ක්‍රීන් එකම සුදු පාට වෙලා යනවා. ඔක තමයි යාළුවනේ මේ ටීවී එකට අවිල්ලා තියෙන ලෙඩේ. අපි පැනල් එක ගලවලා එළියට ගමු. මං කලින් පිටිපස්සේ පියන ගලවගෙන තිබ්බේ. පැනල් එක ගලවද්දී යාළුවනේ ප්ලාස්ටික් ෆ්‍රේම් එකට පොඩි ෆ්ලැට් නියනක් වාගේ දාලා පරිස්සමට අල්ලන්න. නැත්නම් ඩැමේජ් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. මොකද පැනල් එක ෆ්‍රේම් එකේ අයිනටම වෙන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ නම් කළු කූඹි ගොඩක් ඉන්නවා. බිත්තරක් දාලා කළු කූඹි හමුදාවක්ම මේකේ ඉන්නවා යාළුවනේ. ගොඩක්ම LED TV සවුත් වෙන්න මේ කූඹි යන එක බලපානවා. කූඹි ගිහින් බිත්තර දාපුවාම කොෆ් රිබන් ඇස්සේ කොෆ් ෂෝට් වෙන්න ගන්නවා. ෂෝට් වෙලා පැනල් එක පිච්චෙනවා. හරි යාළුවනේ එහෙනම් කරන්ට් එකක් ගියා. ඔයාලට පේනවා ඇති කළු කූඹි ගොඩක් ඉන්නවා. හරියකට වීඩියෝ කරගන්නම් බැරි වුණා යාළුවනේ. මට පුළුවන් විදිහට වීඩියෝ එක එඩිට් කරලා ඔයාලට ලෙඩේ තියෙන තැන පෙන්නන්නම්. කරන්ට් එක යනවා ඒක නිසා ගොඩක් වෙලා ගියා මට මේ වීඩියෝ කොටස් ටික වීඩියෝ කරගන්න. හරි යාළුවනේ මම පැනල් එක ගලව ගන්නවා. පැනල් එක ගලවද්දි මුළු වලින් උස්සන්න එපා. ඩැමේජ් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා මැද හරියෙන් වාගේ අල්ලන්න. මේ පැනල් එකේ යාළුවනේ සයිඩ් කොෆ් දෙකක් එනවා. මේ සයිඩ් කොෆ් වල වෝල්ටේජ් නැතුව ගියාපුවම තමයි යාළුවනේ ලෙඩේ එන්නේ. මෙතන අංකයක් තියෙනවා යාළුවනේ. ඔය අංකේ Google එකේ ගහපුවම එනවා කොෆ් රිබන් එකේ වෝල්ටේජ් ටික. මේකේ VGH වෝල්ටේජ් 22ක් එන්න ඕනේ මෙතෙන්ට. ඔයාලට පේනවා ඇති ඍණ 4යි ගානක් තියෙන්නේ. ඉතින් මේක තමයි මේකේ තියෙන ලෙඩේ. අපි බලමු T-Con බෝඩ් එකේ VGH වෝල්ටේජ් එනවද කියලා හරියටම. හරි යාළුවනේ T-Con බෝඩ් එකේ VGH වෝල්ටේජ් 22ක් තියෙනවා. එහෙනම් අපි කොෆ් රිබන් එකේ VGH ලයින් එකයි T-Con බෝඩ් එකේ VGH ලයින් එකයි දෙක සම්බන්ධ කරගමු. මම මේ විදිහට පොඩි සර්කිට් වයර් කෑල්ලකින් සම්බන්ධ කරගත්තා. ඔයාලට පෙන්වන්න පහසු වෙන්න ඕන නිසා ඔයාලා මේක පාස්ස ගද්දි හීනි කොයිල් කම්බියක් පාවිච්චි කරන්න. මහ තෙව්ව පාවිච්චි කරන්න එපා. සයිඩ් කොෆ් එකේ පාත් ගැලවිලා එන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා හීනි කොයිල් එකක් දාලා මේ විදිහට පාස්ස ගන්න යාළුවනේ. පාස්සලා පැනල් එක හයි කරන්න කොයිල් එක ෂෝට් වෙන්නේ නැති වෙන්න. ඔයාලට පේනවා ඇති අපේ ටීවී එකට ඇවිල්ලා තිබිච්ච ලෙඩේ
හරි ගියා. ඔය වාගේ ලෙඩක් ඇවිල්ලා තිබ්බොත් යාළුවනේ පොඩ්ඩක් සයිඩ් කොෆ් ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ වෝල්ටේජ් චෙක් කරන්න. නැත්නම් ඉතින් හදන්න පොඩ්ඩක් අමාරුයි සයිඩ් කොෆ් නැත්නම්. සයිඩ් කොෆ් තියෙනවා නම් ඒ වගේ වෝල්ටේජ් චෙක් කරන්න Google එකෙන් කොෆ් රිබන් එකේ data ටික අරගෙන. හරි යාළුවනේ එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.